මම හැදුව ඕනෑම ඉලෙක්ට්‍රික් අයිටම් එකක් ඔන් ඕෆ් කරන්න පුළුවන් DIY ටයිමර් එකක්. ඉතින් ඔයාලට මතක ඇති මං කිව්වා මේ අපේ ගෙදර වතුර මෝටර් එක ඕෆ් කරන්න අමතක වෙනවා මේක පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කියලාද. ඒ කියන්නේ ඕෆ් කරන්න අමතක වෙනවා ලොකු වෙලාවක් මෝටර් එක රන් වෙනවා සමහරට මෝටර් එක පිච්චෙන්නත් පුළුවන් ඒකම වැඩි විදුලි බිලකුත් එනවා ඒ වගේම වතුර බිලත් එනවා. ඉතින් මට හිතුණා මේකට මේ පොඩි සොලියුෂන් එකක් අරන් ඉන්න DIY විදිහේ ටයිමර් එකක් හදලා. මේ තියෙන්නේ අනේ ටයිමර් එක. මම මේක කෙලින්ම සම්බන්ධ කරලා තියෙන්නේ මෝටර් එකේ වයර් එකට. ඔයාලට මේ පේන PVC බටේ ඇතුලේ තමයි මේකේ සර්කිට් එක මම හයි කරලා තියෙන්නේ. මේකේ සරලවම වෙන්නේ මෝටර් එකේ ස්විච් එක ඔන් කරාම කෙලින්ම මේ ටයිමර් එක වැඩ කරන්න පටන් ගන්නවා. විනාඩි 10ක් ගියාට පස්සේ මේක ඔෆ් වෙලා යනවා. ඒ කියන්නේ මෝටර් එක දාලා තිබුණත් ස්විච් එක ඔන් කරලා තිබ්බත් මේක ඇතුලෙන් මේ සර්කිට් එකෙන් යන කරන්ට් එක ඩිස්කනෙක්ට් කරනවා මේ රිලේ එකක ආධාරයෙන්. තම සරල සර්කිට් එකක්. ඇත්තටම මට කියන්න ඕනේ මේක මේ Arduino ටියුටෝරියල් එකක් නෙමෙයි. දැන් ගොඩක් අපි කැමතිනේ Arduino එක වැඩ කරන්න, එක සර්කිට්ස් හදන්න try කරලා බලන්න. මේකෙන් මම දන්නවා 80%ක් විතරම දෙනා නිකන් මේවා try කරලා බලනවා විතරයි. මේ එකක්වත් මේ ප්‍රොඩක්ට්ස් විදිහට එළියට එන්නේ නැහැ. දැන් මම මේකෙදි මේ කරලා තියෙන ඇත්තම ප්‍රොඩක්ට් එකක් විදිහට ප්‍රශ්නයකට විසඳුමක් problem solving capability එකක් තියෙන ප්‍රොඩක්ට් එකක් මම මේකෙන් එළියට අරගෙන දැන් ඒක මම daily පාවිච්චි කරනවා. ඉතින් අන්න ඒ මොටිවේෂන් එක දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් නිකම්ම මේ Arduino සෙල්ලමට වගේ පාවිච්චි කරනවා වෙනුවට මේ වගේ ටිකක් වැඩක් ඇති දෙයක්. ගෙදර යූස්ෆුල් දෙයකට මේක පාවිච්චි කරන්න කරලා ප්‍රොඩක්ට් එකක් විදිහට එළියට ගන්න. ඇත්තටම මේ ප්‍රොඩක්ට් එක හැදුවට පස්සේ මම ගිහිල්ලා සර්ච් කරලා බැලුවා මේ වගේ ප්‍රොඩක්ට්ස් මාකට් එකේ තියනවද කියලා. ඔව් තියෙනවා. මට හම්බුණා මේ වගේ ප්‍රොඩක්ට්ස් වල නිකන් ඇවරේජ් ප්‍රයිස් එක වගේ ගත්තොත් රුපියල් 2000යි 3000යි 4000ක් විතර වගේ වෙනවා. ඉතින් ඇත්තටම මේ ප්‍රොඩක්ට් එක හදන්න මට වියදම් උනේ රුපියල් 350ක් විතර වගේ මුදලක් පමණයි. අතරම ඒකත් වියදම් උනේ ඔයාලට ඔය මේ මම මේ ස්ක්‍රීන් එකේ පෙන්නන මෙන්න මේ Arduino compatible mini board එක ගන්න. මේක development board එකක්. මේක තමයි මට හම්බුණ මිලෙන් අඩුම development board එක. Arduino compatible board එකක්. මේක රුපියල් 320කට විතර වගේ ගන්න තියෙනවා. ඊට අමතරව මේකේ කොටස් 3ක් තියෙනවා. ඉලෙක්ට්‍රොනික කොටස් 3ක් තියෙනවා. පළවෙනි එක තමයි මේක මේ Arduino board එකට දෙන power supply එක. ඇත්තටම මේකෙදි මම පාවිච්චි කරන්නේ මෙන්න මේ power supply එක. මේ power supply කියන්නේ ඔයාලගෙත් ගෙදර ඇති පරණ මේ mobile phones වලට වගේ ආපු මේ charger unit එක. මේ ගොඩක් වෙලාවට මේ වගේ වලවල තියෙනවා. එහෙම දාලා ඉතින් මං ගාවත් තිබ්බ මේක. මං කරේ මේක ඕපන් කරලා ඇතුළේ තිබ්බ මදේ පාවිච්චි කරා. මොකද මේක 230 කරන්ට් එකෙන් 230 AC වෝල්ට් එක කන්වර්ට් කරනවා 5 volts වලට. ඉතින් ඒක තමයි අපිට ඕනේ මේ Arduino board එක power up කරන්න. ඉතින් මං කරේ මේක අයින් කරලා ඇතුළේ තිබ්බ මදේ ගත්තා. ඉතින් ඒකත් එක්ක මං ගිහින් බැලුවා මේක මේ මොඩියුල් එක කඩේ අපිට සල්ලි දීලා ගන්නවද කියලා බලන්න. ඇත්තටම මේ මොඩියුල් එකත් ගන්න තියෙනවා. ඒකෙත් මිල වෙන්නේ ඔයාලට අවශ්‍ය නම් රුපියල් 320කට විතර වගේ අන්නේ power conversion board එකක් ගන්න පුළුවන්. 230 volt 5 volts වලට convert කරලා දෙන පොඩි board එකක් තියෙනවා ගන්න. එතකොට ඊළඟ component එක තමයි අපිට ඕනෙන්නේ මේ relay එකක්. relay module එකක් නෙමෙයි නිකන් relay එකක් මම පාවිච්චි කරන්නේ. ඒක නම් ලංකාවේ මාකට් එකෙත් ගන්න තියෙනවා. නිකන් ඔය physically කඩවල වලට ගියත් ඔයාලට ගන්න පුළුවන් රුපියල් 60ක් 70ක් විතර වගේ වෙන්නේ. ඊට අමතරව මම මේ LED bulb එකක් දාලා තියෙනවා indicate එකක් විදිහට. තව resistor එකක් එක්ක connect කරලා. ඉතින් ඔය components ටික විතරයි මේක ඇතුලේ තියෙන්නේ. ඊට අමතරව මම මේ අරගෙන තියෙනවා මේ PVC බටයක්. මේකේ housing එක casing එක විදිහට. ඉතින් මම 3D printing වත් කිසිම දෙයක් කරේ නැහැ. මේකේ housing එක design කරන්න හැදුවේ නැහැ. නිකන් DIY විදිහට ගෙදර තියෙන PVC බට කෑල්ලක් තමයි මේ අරගෙන තියෙන්නේ. මේ දෙපැත්තට පොඩි lids දෙකක් දාලා කියන bottles වල තියෙන පොඩි caps දෙකක් දාලා තියෙනවා දෙපැත්තට. එච්චරයි. බොහොම සරලවම ඉවර කරපු වැඩක්. ඉතින් මේකේ අර කොටස් වල එකතුව මිල එකතු කරලා හදලා බැලුවොත් රුපියල් 700ක් විතර වෙන්නේ.
ඉතින් අර මාකට් එකේ තියෙන රුපියල් 2000ට 3000ට විතර වගේ රුපියල් 700 කියන බොහොම මිලෙන් අඩු එකක්. ඉතින් ඇත්තට මම හිතුවා මේක අපිට පුළුවනි ඕන්නම් මේ හරි ප්‍රොඩක්ට් ඩිසයින් එකක් විදියට හොඳට solid works වගේ පාවිච්චි කරලා හොඳ ලස්සන outer මේක කේසින් එක ඩිසයින් කරලා සමහරට 3D print කරලා වෙන්න පුළුවනි. එහෙම නැත්නම් injection molding වලට plastic use කරලා injection molding පාවිච්චි කරලා හදන්න පුළුවන් කේස් එකක් විදියටත් අපිට ඕනේ නම් මේක develop කරන්න පොඩි ප්‍රයිස් එකේ පොඩි මාජින් එකක් තියෙනවා. ඒ කියන්නේ පොඩි ප්‍රොෆිට් එකක් තියාගෙන මැනුෆැක්චර් කරලා මේක මාකට් එකට දාන්නත් බැරි කමක් නැහැ. ඉතින් මම හිතලා බලන්න ඉදිරියේදී අන්න ඒ පාර්ට් එකත් කරලා ඔයාලත් එක්ක මේ ඒක ෂෙයා කරගන්න. ඉතින් ඔයාලා හිතනවා නම් එහෙම එකක් තිබ්බොත් හොඳයි කියලා පොඩි කමෙන්ට් එකක් පල්ලෙහාන් එන්ටර් කරගෙන යන්න. ඉතින් මම ඒක බලලා ඩිසයිඩ් කරනනම් ඒ විදිහේ ස්ටෙප් එකක් මම මේකට යූස් කරනවාද කියලා. ඉතින් ඔයාලට මේ තියෙන්නේ මේ සරලව මේක ඇතුළේ මේ කම්පෝනන්ට්ස් ටික එකතු කරලා තියෙන විදිහ. ඉතින් මේක හරි පිළිවෙලකට නැහැ වගේ නිකන් මම අර ෂෝට් වෙන්නේ නැති විදිහට මේ ටික කනෙක්ට් කරලා තියෙනවා. කනෙක්ට් කරලා කෙලින්ම මේ PVC බටේ ඇතුළට මේක දාලා තියෙනවා. දාලා දෙපැත්ත සීල් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් මේක එළියට එන්නේ නැහැ. ඊටාම සරල විදිහට වැඩේ ඉවර කරා. ඉතින් ඔයාලට මේක හදලා බලන්න ඕනේ නම් මේ තියෙන්නේ මේකේ සර්කිට් එක පරිපතේ කොහොමද මේ ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රොනික කම්පෝනන්ට්ස් ටික එකතු කරන්න කියන එක. ඉතින් ඊට අමතරව ස්කෙච් එකත් මම මතක් කරලා මේකේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්නම්. කෙනෙක්ට ඕන නම් මේක හදලා බලන්න පුළුවනි. ඊට අමතරව දැන් මම මේකේ මේ කෝඩ් එකෙම ෆික්ස් කරලා තියෙනවනේ 10 minutes වලට. ඉතින් ඔයාලට පුළුවන් වුණා variable resist එකක් වගේ පාවිච්චි කරලා ඔයාලට අවශ්‍ය විදිහේ අර variations ටිකක් ඒ කියන්නේ විනාඩි 10කින් off වෙන්නද විනාඩි 20කින් off වෙන්නද පැය භාගකින් off වෙන්නද අන්න ඒ වගේ ටිකක් කස්ටමයිස් කරලා ටිකක් ඩෙවලොප් කරන්න පුළුවනි. ඉතින් මට නම් තිබ්බේ දැන් මේ ප්‍රශ්නෙකට විසඳුමක් හොයාගන්න නිසා මම කෙලින් මේකට 10 minutes දාලා එක කෝඩ් එකෙන් ඉවර කරා. දැන් ඇත්තටම මගේ තියෙන ප්‍රශ්නේ විසඳුණා මේකත් එක්කම. ඉතින් අන්න ඒ වගේ අපිට තියෙන ගොඩක් ප්‍රශ්න ඉතින් මේ වගේ සරල Arduino වගේ දේවල් පාවිච්චි කරලා සරල විසඳුම් අපිට හොයාගන්න පුළුවනි. ඒ එක්කම අපිට පුළුවන් මේවා මාකට් එකට අරගෙන එන්න ඩිසයින්ස් විදිහට. අතන මාකටබල් ප්‍රොඩක්ට්ස් විදිහට. දැන් හිතන්නකෝ මේ ප්‍රොඩක්ට් එක මාකට් එකේ තියෙන්නේ 2000ට 3000ට 4000ට විතර වගේ. ඉතින් පොඩි ප්‍රොෆිට් මාජින් එකක් තියාගෙන ඇත්තටම මේක ප්‍රොඩක්ට් එකක් විදිහට මාකට් එකට දාන්නත් ඔපචුනිටි එකක් තියෙනවා. ඉතින් මේක මේ පොඩි උදාහරණයක් විතරයි. අපි හිතලා බැලුවොත් මේ වගේ ගොඩාක් ස්පේසස් තියෙනවා අපිට අලුත් ප්‍රොඩක්ට් new innovations විදිහට අපි ප්‍රොඩක්ට් ඩිසයින්ස් මාකට් එකට අරගෙන එන්න. ඉතින් ඔයාලා කැමති නම් මේක ප්‍රොඩක්ට් එකක් විදිහට next step එකට අරගෙන යන්න. ඒ කියන්නේ solid works වලින් වගේ ටිකක් ergonomics බලලා මේකට හොඳ visual appeal එකක් එන විදිහේ form එකක් develop කරලා solid work model එකක් හදලා ඒකත් එතනින් එහාට තව අපිට අරගෙන යන්න පුළුවන්. ඕන injection molding එකක් කියන mold එක design කරන මට්ටමට දක්වාම අරගෙන යන්නත් පුළුවනි. ඉතින් ඔයාලා කැමති නම් අන්නේ process එක බලන්න. මෙන්න මේ අපේ මේ select කරගෙන තියෙන මේ කරන product එකට ඉතින් පොඩි comment එකක් දාන්න. ඉතින් මම බලන්න ගොඩක් අය කැමති නම් ඒ දේ බලන්න. ඉතින් මට පුළුවනි මේක මෙතනින් එහාටත් push කරන්න. එහෙම නැත්නම් ඉතින් මගේ ප්‍රශ්නේ විසඳුණා. මට මේක පැත්තකින් තියලා මෙතනින් එහාට තව වෙන ප්‍රොඩක්ට් එකකට යන්න පුළුවනි. ඉතින් ඔයාලා කැමති නම් පොඩ්ඩක් කමෙන්ට් කරන්න. මම ඒක බලලා ඩිසයිඩ් කරන්න. ඉතින් ඇත්තටම අද මට මේ දිග වීඩියෝ එකක් නෙමෙයි කරන්න අවශ්‍ය උනේ. බොහොම පුංචි වීඩියෝ එකක් සරලවම කියනවා නම් ඔයාලව මොටිවේට් කරන්න. ඔයාලට පොඩි එක්සැම්පල් එකක් දෙන්න. කොහොමද මේ concept level එකේ තියෙන Arduino ideas මේ real world එකට අරන් එන්න කියලා. ඉතින් බොහොම කෙටි වීඩියෝ එකකින් තමයි ඔයාලව හම්බ වෙන්න මම ආවේ. ඉතින් ලබන සතියේ තව අලුත් වීඩියෝ එකක් අරගෙන මේ බලාපොරොත්තු වෙන දැනට සමු ගන්නවා. බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට.